Welcome to Blow Up with Nelusha. ඉතින් අපිත් එක්ක අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයගොල්ලෝ පරණ වීඩියෝස් ටික බලන්න. ඒ වගේම ඔයගලන්ට අපිත් එක්ක දිගට රැඳිලා ඉන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න පුළුවන්. වගේම අපේ channel එක ඔයගලන්ගේ යාළුවෝ අතර share කරන්නත් පුළුවන්. අපි අද කතා කරන්න යන්නේ බලයාචි hair colors ගැන. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා මේ බලයාචි කියන වචනේ ඔයගලන්ට ගොඩක් ඇහිලා තියෙනවා. නමුත් ඇත්තටම බලයාචික මොකක්ද, බලයාචිකේ ටෙක්නික්ස් මොනවද කියන එක ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් ගොඩක් අය හිතන්නේ කලර් එක hair එකේ end එකට කලර් එකක් දානවා කියන එක තමයි බලයාචි කියන්නේ. මේ බලයාචි කියන එක ඇත්තම ෆ්‍රෙන්ච් වලින් ආපු වර්ඩ් එකක්. මේක කියන්නේ ස්වීප්. ඒ කියන්නේ නිකන් අතු ගන්නවා වගේ, ඒකට පේන්ට් එකක් ඇප්ලයි කරනවා වගේ. අන්න ඒ මීනින් එක තමයි මේකෙදි ඇත්තටම ඔයගලන්ට දෙන්නේ. මේක 1970 වගේ ගණන් වල තමයි මේ බලයාචි ටෙක්නික් එක ක්‍රියේට් වුණේ. ඒ වගේම තමයි මේ බලයාචි එකේ ගත්තොත් ඔයගලන්ට තියෙනවා එක මෙතඩ්. ඒ කියන්නේ ෆ්‍රී හෑන්ඩ් පේන්ටින් එකක්. ඒ කියන්නේ අපිට දැන් අපි ලීව්ස් අරන් ෆයිල් එකකට දාලා කලර් එකක් ඇප්ලයි කරනවා වගේ නෙමෙයි. මේකේ කලර් එක ඇප්ලයි වෙන්නේ මිඩ් ලෙන්ත් ඉඳලා එන්ඩ්ස් වෙනකන්. ඒකට මිඩ් ලෙන්ත් ඉඳලා පටන් ගන්නකොට එතන ඕගොල්ලන්ට බ්ලෙන්ඩින් එකක් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ උඩ තියෙන ඕගොල්ලන්ගේ නැචරල් හොන්ඩේ පාටයි ඉතින් එහාට බ්ලීච් වෙන කොටසේ ඔයාලට බ්ලෙන්ඩින් එකක් හැදෙන්න ඕනේ. අන්න ඒ බ්ලෙන්ඩින් එක හැදෙන තැන තමයි අපි ෆ්‍රී හෑන්ඩ් පේන්ටින් එකක් ගන්න යන්නේ. එතනදි තමයි අර ස්වීප් කියන්නේ අපි අතු ගන්න වගේ හරි ඉරක් නැතිව. මේ බ්ලෙන්ඩ් එකක් හදන එක තමයි ඒකේ මීන් කරන්නේ. ඒ වගේම ඕකේ ඇප්ලිකේෂන් මෙතඩ්ස් එක එක විදියට යනවා. V shape යනවා, diagonal යනවා. එතකොට ඒ අමතරව තව අපේ ෆොලයාජ් කියන ටෙක්නික් එකකුත් තියෙනවා. මොකද බලයාජ් එක ගොඩක් වෙලාට ඕපන් එයා. ෆොලයාජ් එක ෆයිල් එකකට දාලා කරා තමයි ඇප්ලිකේෂන් එක කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ මම ඔයගලන්ට මෙතන දාන මෙන්න මේ වගේ ෆිනිෂින් එකක් තමයි මේ බලයාජ් ටෙක්නික් එකේ එන්නේ. අපි ඉස්සරහට ඔයගලන්ට මේ බලයාජ් ටෙක්නික් එක ගැන තව ප්‍රැක්ටිකලි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් එක්ක ඔයගලන්ට වීඩියෝ එකක් පෙන්නන්නම්. බලයාජ් කියන එක ඔරිජිනේට් උනේ ඒ වචනේ කොහෙන්ද ආවේ? එතකොට බලයාජ් කියන එකේ තේරුම මොකක්ද කියන ටික දැන් ඕගලන්ට තේරෙන්නේ නැති. අපි ඉස්සරහට බලමු මේ බලයාජ් ගැන තව ටිකක් තව දුරටත් අපි ඉස්සරහ ලෙසන්ස් වලදී ඉගෙන ගමු.